සාමාන්‍යයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි මාසෙකට 600ක් 17 අතර ලැබෙනවා. නමුත් මේ ජූලි මාසවලදී අපිට වාර්තා වෙන පැමිණිලි ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ 1100ත් ඉක්මවා ගිහිලා තියෙනවා. වැඩිපුරම වාර්තා වෙන්නේ ළමයින්ව නොසලකා හැරීම, අත්හැර දැමීම, ඒ වගේම ළමයින්ව ශාරීරිකව මානසිකව හිංසන වලට ලක් කිරීම සහ බාරකරුවන් විසින් ළමයින්ව ශාරීරික හා මානසික හිංසන වලට ලක්වීම පිළිබඳ පැමිණිලි තමයි අපිට වැඩි වශයෙන් ලැබෙන්නේ. මේකට ගොඩාක් වෙලාවට පෞල් ආරවුල් කියන එක බලපාලා තියෙනවා. ඒ වගේම ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කියන එක බලපාලා තියෙනවා. දෙමව්පියන් දරුවෝ හදලා Tamanගේ වගකීම් යුතුකම් ඉෂ්ට කරන්නේ නැතුව අනියම් සබඳතාවලට යොමු වීම, එහෙම නැත්නම් Tamanගේ පෞද්ගලික අරමුණු වලට යොමු වීමත් මේකට හේතුවක් වෙලා තියෙනවා. ඉතින් මේ සමාජ ආර්ථික ප්‍රශ්නත් තිබෙනවා. ඒ වගේම මේ ඩිජිටල් ලෝකයේත් එක්ක යම්කිසි ආකාරයකින් සමාජය වෙනස් වීම ඇතුලේ සයිබර් හිංසන වලට ළමයින් යොමු වීමත් ඉතාම වැඩි වෙලා තියෙනවා. ඒත් එක්කම තමයි මේ ළමා සැකකරුවනුත් වැඩි වෙලා තියෙනවා මේ සයිබර් අවකාශය තුල. හේතුව තමයි මේ අවුරුදු 14 18ත් අතර පිරිමි ළමයි බොහෝ වෙලාවට මේ ගෑනු ළමයින්ගේ නිර්වත් පින්තූර, නිර්වත් වීඩියෝ ෂෙයා කරනවා, ප්‍රේම සබඳතා පවත්වලා උන්ගේ නිර්වත් ඡායාරූප වීඩියෝ වගේ දේවල් ඊළඟන ඔවුන් ෂෙයා කරනවා, තර්ජනය කරනවා, Tamanගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගන්න හදනවා. 12ට වඩා වැඩි පිරිමි ළමයි වෙන අයට හිරිහැර කරොත් සයිබර් අවකාශය තුල ඒකත් රටේ නීතිය අනුව අපරාධයක් වෙනවා. ළමයිටත් නීතිය ක්‍රියාත්මක වෙනවා. වයස අවුරුදු 18ට වඩා අඩු ගැහැණු ළමෙක් වේවා පිරිමි ළමෙක් වේවා යම් කිසි බාරය හෝ ආරක්ෂාව දරන කෙනෙක් කවුරු වුණත් ළමෙක්ව හදීමට වගකීම තියෙන කෙනෙක් ළමයින්ව නොසලකා හරිනවා නම්, අත්හැර දමනවා නම්, ඕනෑ කමින්ම මේ යුතුයකම් ටික මග හරිනවා නම් දණ්ඩ නීති සංග්‍රහයේ 308 වගන්තිය අනුව ක්‍රූරත්වයකින් අපරාධ වැරැද්ද යටතේ අවුරුදු 10ක් දක්වා සිට දඬුවමක් ලබා දීමට හැකි වරදක් තමයි ඔවුන් කරන්නේ.